මිනිස්සුන්ගේ ජීවන චක්‍රෙදී ඕකේ මේ කෝෂය හදාගන්න අතර කෝෂය ඉල් කරගෙන එළියට එන වෙලාව මරු සංසිද්ධියක් ඒක. හරි. දැන් ඒක දවසක් මේ මිනිස්සෙක් ඕක දැන් ඇස් දෙකෙන් හැබැයි දකින්න අවස්ථාවක පොඩි කතාවක් මේ කියන්නේ දකින්න. දැන් අර මිනිස්සයා බලනවා දැන් ඊට වෙලාවකට ඌට්ටක් යම්පක් එළියට එනවා. මේව අපිට තියෙනවා. පස්සේ මූ සමහරවල්ලාට සපෝට් එකක් දෙනවා කියලා ඕසේ දෙපැත්තෙන් පොඩ්ඩක් කපලා මේක ඕපනින් එක සමහරවල්ලාට හදලා සමහරවල්ලාට එළියට ලේසි විදිහට හදලා දෙනවා. දැන් දවසක් ටිකක් බලාගෙන ඉන්නවා මේ පස්සේ හරියට ඌ බලා යයි හිත හරි. ඌ කවදාවත් කියවන්නේ නැහැ. හරි. මුතෙන්න මෙන්න මෙහෙම හේතුවක් ඔය කතා කරද්දී වෙනවා තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔය සමනලේ කරා ඒ තමන්ගේ කෝෂය කඩාගෙන එළියට එන ප්‍රොසෙස් එකේදී අර ඒකට කණ්ඩ වෙන ඒ කට්ටක් තියෙනවනේ. ඒක අමාරු වෙන්නේ ඒක කරගන්න. ඒක ඒ ප්‍රොසෙස් එක. ඒකේ ක්‍රියාවලියේ හැටි. ඒතර සමන අර තලඹුවා සමනලයා කියන ඒ ලස්සන ක්‍රියේෂන් එකට මාරු වෙන්න නම් ඒ ලස්සන එක ඕන නම් උන්ටම පරිප්පුව කණ්ඩම වෙනවා. ඒ මහන්සිය ඒ එෆර්ට් එක දරන්න නැතුව උන්ටම සමනලයා කියන අවසාන ප්‍රතිඵලයට ඒ කියන අර හරි ක්‍රියේෂන් එකට යන්න බෑ. ඒක සමන්දරේ ඔන්න ඕකයි. ඕන දැනක අපිට ඕන කරන මේ ක්‍රියාවලිය කරන ප්‍රොසෙස් එක ඇතුලේ යම් අමාරු කටු ටිකක් සෙට් වෙනවම තමයි. මේ වෙලාවේ මේ එෆර්ට් එක ගත්තේ නැත්නම් ඔයාලා බලාපොරොත්තු වෙන අර ඕගොල්ලන්ගේ ඔළුවේ තියෙන අර ඊන මිනිස්සෙක් ඉන්නේ ඔයාගෙම වඩා හොඳ පර්සන් එකක්. ඔය මිනිස්සයාට යන්න නම් අර කියන අමාරු කාලේ ඒ කියන අමාරුව පහු කරන්නම වෙනවා. ෂෝට් කට් නැත.